ඒත් නිලංකා මට හිතා ගන්න බැරි එකම දෙයක්. මට හිතා ගන්න බෑ මහත්තයෝ මොකද්ද වෙන්නේ කියලා. එතකොට මහත්තයෝ මොකද මේ පොලිසියෙන් නිහඬ? මොකක්ද ගන්නේ? ඈ මේ කඩානේ දපන් දැන් උඹලා කැමරා කියලා කන්න හොඳේ. කෙල්ලි ගන්න ඉඳන් බං දැන් කැමරා ගෙනවන්න ඕෑ. කඩි කැමරා ගෙනවයි ගෙනාවා. නැගිටා කඩි උඹ කැමරා ගෙනන් ගමන් ඈ මේ මං හන්දිට කියලා එන්නම් ඈ. Kapan Rangga? Data kapan? Bawa badaginne waranne එපා කියලා මට ලොකු උපදෙසක් ලැබිලා තියෙන්නේ. ඔබ දන්නවද? ඔබ මේ හිර කරලා මරන්න කියලා කවුද කීවේ කියලා? කවුද අර ලියන්නද කිව්වේ? kapan? මේ ගමට අමුත්තෙක් විතරයි බං. මට මේක බාර දුන්නේ ග්‍රාම සේවක මහත්තයා. නෑ මහත්තයා එහෙම කරන්නේ නෑ කවදාවත්. මහත්තයා මට ආදරේ. ආදරේ කාටද? උඹට? උඹ පණ දෙන්න හිටියට ඌට ඌ බයයි උඹ හින්දා මහවුරු ගෙදර යන්න වෙයි කියලා. මට සල්ලි දීලා තියෙන්නේ උඹව ඒ රහස් එක්කම පණ පිටින් වල්ලා දාන්න බා. ග්‍රාම සේවක කියන්නේ පට්ට මිනිමරුවෙක් එක්කෝ. ඌ උඹව බිල්ලට දීලා ඌ මාරු වෙන්න හදන්නේ. කාපා. මට එපා යකෝ. ඒක ඔබේ අන්තිම කෑම වෙන්න පුළුවන් ඈ. මට බෑ යකෝ. ඒ පාරයට මාව මරන්න දෙන්නේ නෑ මම ඌව මරනවා. ඌව මෙතෙන් ගෙනාවා මෙතෙන්. මම මගේ අතින් මාව මරනවා මෙතන. මහත්තයා බේ පාන්දරින්ම වැඩ පටන් අරන්නේ. මාලි. මහත්තයෝ මේ බෙඩ් බල්ඩින් ඉත්ත බොන්න. ස්තුතියි අම්මා. මහත්තයෝ ඔයක බීලා ඉන්න උදේ ඉතින් කොල කැලිත් එක්ක ඔප්පේන එකනේ. ස්තුතියි අම්මා. මේ වගේ සුවඳක් කොළඹදී දැනෙන්නේ නෑනේ. සුවඳ තිබ්බට වැඩක් නෑ මහත්තයෝ. ගම ඇතුලේ තියෙන්නේ මහා මූසල සුවඳක්. අර රංග කොල්ලට වෙච්ච දෙයක් නෑනේ. ග්‍රාමසේවක මහත්තයාත් කොහෙදෝ ගියා කියලා ආරංචියක් තියෙනවා. ඒ මිනිහයාගේ මූණ තිබුණේ මල ගෙදර කියන පේනුමක්. ඒක තමාච්චි මාත් බැලුවේ. ග්‍රාමසේවක මහත්තයා අද උදේ පාන්දරම අර අසුපිනියල්ල පැත්තේ පාලු ගෙදර පැත්තට යනවා මම දැක්කා. ග්‍රාමසේවක මහත්තයා යතේ මල්ලකුත් තිබුණා. අර අබේ කියන නොදන්න ආගන්තුක ඉලන්දාරියක් ගියා. අසුපිනියල්ලක තියෙන පැත්තේ ඒ පාළු ගෙදර මොනවද තියෙනවද බාලේ? ඒ පැත්ත හරි පාළුයි මාත්‍යෝ.
රාමසේක මහත්තයා ඒ පැත්තේ යන්නේ ගංගා ගැන මොකක් හරි තොරතුරක් හම්බ වෙලාද මහත්තයෝ? නැත්තම් බාලේ උඩවල් හැංගෙන්නේ ඔය වගේ පාළු තැන්වල තමයි. මට හිතෙනවා මගේ පොතේ අවසාන පරිච්ඡේදය ලියන්න වෙලාව හරි කියලා. බාලි අපි කොහොමද මේ පැත්තට රවමත් දාලා එමුද? යමු මහත්තයා. මටත් හරි කුතුහලයක් තියෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. බාලේ පරිස්සමින් ඵලයල්ලා රාමසේකගේ දෙකේ තිබුණේ මීට කලින් නොදක අමුතු පෙනුමක්. හරියට මිනි මරන්න යන එකෙක් වගේ. රාමසේක කරදි කලේ වගේ බාලි.